good morning. ආදරණීය මගේ යාළුවෝ ඔයාලා හැමදෙනාටම සුබ දවසක් වේවා. අදත් ඔන්න පුංචි පැකේජ් එකක් අරගෙන ආවා මම. බලන්නකො ටිකක්. අවුවත් ටිකක් වැඩිලා තියෙන්නේ. ඔයාලට මං කරන වීඩියෝ එක පැහැදිලිද දන්නේ නැහැ. චුට්ටක් හොඳට බලන්න හොඳේ. අද මං ඔයාලට මල් සහිත පැල 5ක් තමයි අරගෙන ආවේ. අඳුරනවද මෙයාව? මේ ලොකු කොළ තියෙන. මෙයා මන් දන්න විදිහට නෙදර්ලන්ඩ් පර්පල් කියන්නේ මෙයා. හරිම ලස්සන දම් පාට මලක්. ඔයාලට පේනව නේද? මල් දෙකක් තියෙනවා යාගේ. මෙයාලා හැබැයි টොප් කට් සීසන් අය. මේ මුල් උඩටත් ඇවිල්ලා තියෙන්නේ. එයාලා හොඳට සීසන් වෙලා තියෙන මේ පෝච්චිය දැන්. මට හිතුණා මේගොල්ලොන්ව අද ඔයාලට දෙන්න. මෙයත් ඉන්න මේ පැකේජ් එකට. ලොකු ගහක්. ඒත් එක්කම මෙන්න මෙයා ලස්සනම සීඩ් එක්කෙනෙක්. පේනවද? ලොකු මල් එන්නේ යාගේ ඇඹරිලා හැදෙනවා. හරිම ලස්සන සීඩ් එක්කෙනෙක්. එයත් මම කපලා තියෙන්නේ. නමුත් දැන් හොඳට සීසන් වෙලා යාලත් ඉන්නේ. හොඳට සීසන් වෙලා ඉන්නේ ඒගොල්ලෝ. එයත් ඉන්නවා. එතකොට මෙන්න මෙයා. මෙයා පෙලිසිටා. හරිම ලස්සන මලක් එන්නේ මෙයාගේ ලොකු වෙනකොට හරිම ලස්සන බයි කලර් මලක් හැදෙනවා. එයාගෙත් මල් දෙකක් ඉන්නවා. එයාත් টොප් කට් සීසන්. එයානම් කට් කරගන්නත් පුළුවන් උඩට මුල් දාලා තියෙන්නේ. පැහැදිලි නෑ ෆොටෝ. කට් මුල් දාලා තියෙන්නේ. මෙයා පෙලිසිටා. මෙයා ලස්සනම එඩිසන් එක්කෙනෙක්. හරිම ලස්සන මල් එයාලා ලොකු වෙනකොට හරිම ලස්සනයි. දිලිසෙන මල් තියෙන එඩිසන් එක්කෙනාගේ. මෙයා টොප් කට් සීසන්. ඊළඟට මෙයා. දන්නව නේද මෙයාව? මට මෙයාගේ නම එකපාරටම අමතක වුණා. මෙයා টොප් කට් සීසන්. මේ 5 දෙනාම ඔයාලට ගන්න පුළුවන් අද. ඔයාලටත් ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මෙයාලා 5 දෙනාම රුපියල් 4000කට ගන්න පුළුවන්. මට මැසේජ් එකක් දාන්නකෝ ඔයාලටත් ඕනේ නම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැම දිනාටම තෙරුවන් සරණයි.